අයිබෝවන් සුබ දවසක් වේවා ඔයගොල්ලෝ සියලු දෙනාටම. අදත් අපි මැලේසියාවේ අපිට පිළිසරණක් වැඩසටහනත් එක්ක තමයි සම්බන්ධ වෙලා ඉන්නේ. අද අපි KLIA එක කියන එයාපෝට් පරියන්කයට ඇවිල්ලා ඉන්නවා. මේ අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ලංකාවට යවන්න. ඉතින් අපි දැන් එයාපෝට් එකේ සම්පූර්ණ වැටිය කළා. ඒ සියලු වැටි ඉවර වෙලා දැන් ඉමිග්‍රේෂන් එකට යන ලේස්තු වෙලා ඉන්නේ. ඉතින් මුලින්ම අයියාගෙන් අහන්න දැන් ඔයා අපේ ගාවට ඇවිල්ලා අපි ආයතනයේ විසින් ඔයාට දීපු සේවය ගැන ඔයා මොනවද හිතන්නේ මොනවද දැනෙන්නේ දෙය කියන එක කියන්නේ. මගේ දැනීම අනුව නම් සර් ඉතින් සර් කීප විදිහට හැමදේම ලස්සනට වුණා. සතපාක වැඩි ගත්තෙත් නෑ. ඒ කිව්වේ මුදලට විතරයි. ඒ වුණාට ගෙදරට වගේ නිදාස තියෙනවා. ඉතින් හැමදේම හරි විදිහට වුණා. මං කියන්නේ තව වෙන ප්‍රශ්න තියෙනවා මේ සර් දැනුවත් කරන්න. මේ සර් ඔක්කොම ගානට කරලා දෙනවා. සර් විශ්වාස කරන්න හොර කට්ටියට හවු වෙන්න එපා කියලා තමයි මම කියන්නේ. බොහොම ස්තුතියි. ඒ වගේම මල්ලි ඔයා අපේ ආයතනයේ මුදවා පාස්පෝර්ට් එක නැතුව ආවේ. ඉතින් අපි පාස්පෝර්ට් එක ගන්න පොලිසියට ගිහිල්ලා පොලිසි රිපෝට් අරගෙන ඊට පස්සේ එම්බසිට එක්ක කරන් ගිහිල්ලා ඔයා එම්බසිට ගිහිල්ලා පාස්පෝර්ට් එක ඇප්ලයි කළා. ඊට ගොඩක් ප්‍රොසෙස් කාලයක් ගත වුණා. මොකද ඒක නිසා. හරි. ඉතින් එතකොට ඔයා ඒ ඉන්න කාල සීමාව තුළ සහ ඒ වෙන ගියපු වැඩපිළිවෙල ගැන ඔයාට මොනවද දැනෙන්නේ අපේ ආයතනයේ කරපු දේවල්? ඇත්තටම දැක්කෝ සහයෝගය ගොඩක් වටිනවා. මට තනියම කරගත්තා නම් මට කවදාවත් ඔය කරගන්න අමාරුයි. පොලිසියට ගිහිල්ලා ඉමිග්‍රේෂන් ගිහිල්ලා මට කවදාවත් කරන්න බෑ. සර් ගන්න මුදලට අපිට වටිනාකමක් දෙනවා කියන්නේ ගොඩක් හොඳයි. තව කට්ටිය යන්න ඉන්නවා නම් සර් ගාවට ඉක්මනින් එන්න කියලා තමයි කියන්නේ. ගෙදර වගේ ඉන්නත් පුළුවන් එතන. බොහොම ස්තුතියි ඔයගොල්ලෝ දෙන්නටම. ඉතින් ඕගොල්ලන්ටත් ඕගොල්ලන්ගේ මොනවා හරි ගැටලුවක් තියෙනවා වෙන්න පුළුවන්. මැලේසියාවෙන් ලංකාවට යන්න මොනවා හෝ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පාස්පෝර්ට් නැති වෙන්න පුළුවන්. ඒ වගේ මොනවා හෝ දෙයක් තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් අපේ WhatsApp නම්බරයට කතා කරන්න. ඉතින් තවත් දවසක අපි හමු වෙමු. ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්.